වීඩියෝ එක ටිකක් කල් ගියා. මම ඇත්තටම එදා මේ දානවා කියලා දවසම තමයි දාන්න හිටියේ. ඒ වුණාට මට එදා දාන්න බැරි වුණා. මට පර්සනල් ඉෂුස් වගේ නිසා මට වීඩියෝ එක දාන්න බැරි වුණා. ඉතින් මම ඒකේ දාලා තියෙනවානේ ක්‍රීම් එක ගැන. මට ඒක ගැන මාර විදිහට මැසේජස් ආවා. වීවර්ස් වලට වඩා මට මැසේජස් ආවා. මම හිතන්නේ අර උඩින් බලලා එහෙම වෙන්නේ නැති. මොකද්ද මේ ක්‍රීම් එක, මොකද්ද ප්‍රශ්නේ? මොකද මම කවදාවත් කොහෙදිවත් දාලා නැහැ ක්‍රීම් එකක් ගැන රිවිව් එකක් කිසිම තැනක. මට ඉන්ස්ටාග්‍රෑම් එකේ ගොඩාක් මට DMs ආවා ක්‍රීම් එකක් ගැනද මොකද්ද කියලා. අනික මට ටිකක් මේක දාන්න පරක් වුණා. ඉතින් සෝරි හැමෝටම බලන් හිටපු අයට සෝරි. ක්‍රීම් එක ගැන මම මේ වීඩියෝ එකේ අන්තිමට අනිවාර්යෙන් කියනවා. ඒකට හේතුව මම කියන්නම්. මොකද මට කාගේවත් බිස්නස් එකක් වටන්නවත් නැතුව මේ බෑඩ් රිවිව් එකක් දෙන්නවත් එහෙම අදහසකින් නෙමෙයි. මම මුලින්ම කියන්නම් මගේ whitening cream use කරපු ජර්නි එක ගැන පොඩි විස්තරයක්. ෆස්ට් ටයිම් මම whitening cream එකක් use කරේ ඉස්කෝලේ යන කාලේ. ඉස්කෝලේ යන කාලේ මම එහෙම ලොකු ඩාර්ක් ස්කින් එකක් තිබ්බ කෙනෙකුත් නෙවෙයි. ඒ වුණාට අර දැන් මගේ මේ වීඩියෝ එක බලන අපේ ඉස්කෝලේ ළමයි දන්නවා මොකක්ද ඒ කාලේ හැමෝටම තිබ්බ ප්‍රශ්නේ අපේ ඉස්කෝලේ මේ කියන්නේ අපිට වඩා බාල ළමයි එකපාරට සුදු වුණා. එතකොට අපිට තිබ්බ ප්‍රශ්නේ මොකද අපි කියන්නේ ඊයේ මේ ගිය කාලේ දැකපු ළමයි දැන් එකපාරට පාට වෙනස් වෙද්දි ඒක ප්‍රශ්නයනේ කුතුහලයක්නේ. දරර කරන එක කරනවා එහෙමනේ. ඉතින් මම එක ගර්ල් කෙනකින් ගහුවම මේ ළඟ කෙනකින් අපිත් එක්කම හැමතිස්සම ගෙට on ළඟ කෙනෙක්. එයාගෙන් අහුවම එයා මට ක්‍රීම් එක ඇවිල්ලා කිව්වා මේක තමයි කියලා. ඒ කාලේ ක්‍රීම් එක ගොඩක් ෆේමස්. අනික ඒක ගොඩක් ගාලා හැම ඩැමේජ් වෙච්ච අය මට හම්බෙලා තියෙනවා සහ මම දැකලා තියෙනවා YouTube videos වල කියනවා. ඉතින් මේ ක්‍රීම් එක ගොඩක් අය දන්න Golden Pearl. මේක දන්න ඇති ගොඩක් අය. අනිවාර්යෙන් නොදන්න නම් ඉන්න විදිහක් නැහැ. ඉතින් ඒක ගාලා තමයි ගොඩක් ඩැමේජ් වෙන්නේ. සමහර අය තායිරෝස් කියයි අරකට ගොඩක් තියෙනවා. ඉතින් ඒක ප්‍රොඩක්ට්ස්. මම ෆස්ට් ටයිම් මේක තමයි ගෑවේ. මම මගේ කසින් අකි කෙනෙක්ටත් ඒක කියලා එයත් ගෑවා. එයා බලන්න හායි. මොකද එයා මට දැන් මේ මෑතක් වෙනකම් ඔයා කියපු ක්‍රීම් එකක් ගාලා තමයි මුලින්ම හැම ඩැමේජ් නේ. ඇත්තටම එයා කිසිම ක්‍රීම් එකක් යූස් කරේ නැහැ ඒ කාලේ. මමත් යූස් කරලා තිබුණේ නැහැ. මොකද මම ඔය බියුටි පැත්තට එහෙම ලොකුවට හිටපු කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ අනික මං අර ඉන්ටර්වල් එකටවත් ඉස්කෝලේ ක්ලාස් එකට වෙලා හිටපු ළමෙක් නම් නෙවෙයි. අපේ කට්ටිය හැමෝම ග්‍රේඩ් 11 වලත් අපි සෙල්ලම් කරනවා ඉන්ටර්වල් එකේ. ටීචර්ස්ලා පවා දන්නවා. ඉතින් අර අපි එහෙම හිටපු ළමයි. අනික මම ගෙදර ආවත් ගොඩාක් බයික් පදිනවා. ඉතින් යාළුවොත් එක්ක ක්‍රිකට් ගහනවා ඒ කාලේ. අන්න එහෙම ස්කූල් ලයිෆ් එකක් තමයි මට තිබ්බේ. මගේ පොඩි කාලේ මම එහෙමයි. මම අතොටලා හිටපු කෙනෙක් නෙමෙයි. ඉතින් මගේ අර මේ හරියගෙන ගොඩක් මේ ඩාර්ක් කොට තිබුණා. ගොඩක් කළු වෙලා මොකද ටී-ෂර්ට්ස් අඳින්නේ, ෂෝට්ස් අඳිනවා, කපල් එහෙම කළු වෙලා තිබුණා. එනකොට මං එහෙමර කළු හැමක් තිබ්බ කෙනෙක් නෙවෙයි. ඉතින් ඒක රිකවර් කරගන්න කියලා තමයි මම ඔය ක්‍රීම් එක ගෑවේ. සහ රැල්ලට ඒක නම් ඇත්තටම රැල්ලට ඒ ඉස්කෝලේ යන කාලේ. කොහමද මේ ක්‍රීම් එක ගාලා සතියක් යද්දී මර විදිහට ස්කින් එක සුදු වුණා. මොකද එතකොට මම බොඩි ලෝෂන් මොකුත් ගන්න නැහැ. කොහොමද ස්කින් එක සුදු වුණා. ඒ වගේම මේ ක්‍රීම් එක ගාලා මාසයක් විතර යනකොට පිම්පල්ස් එන්න ගත්ත මේ ඔක්කොගෙම මේ කියන්නේ මේ මෙහි කට වටේ ඒ හැම තැනම පිම්පල්ස් එන්න ගත්ත මෙහි හිටා. මට තේරුණා මේ ක්‍රීම් එකට තමයි. මොකද මගේ මුළු ලයිෆ් ටයිම් එකටම මගේ මුළු පිම්පල් එකක් ඇවිත් නැහැ. මොකද මගේ මූණ ඔයිලි ස්කින් එකක් නෙමෙයි. කොහොම හරි අර අක්කටත් ඒ වගේම දෙයක් වුණා. Golden Pearl ගාපය දන්නවා ඒකේ රිවිව් එක කොහොමද කියලා. ඉතින් කොහොම හරි මං ක්‍රීම් එක නැවැත්තුවා. ඊට පස්සේ මූණ ගොඩාක් හැම යන්න ගත්තා. මොහොම වෙලා කාලයක් මම මුකුත් ගෑවේ නැහැ මූණේ. කිසිම ක්‍රීම් එකක් ගෑවේ නැහැ. මොකද බයට. ඊට පස්සේ තිබ්බටත් වඩා හැම ගොඩක් ඩැමේජ් වෙලා මං හැබැයි බෙහෙත් ගන්න ගියෙත් නැහැ. මේ ඊට පස්සේ කොහොම හරි කාලයක් යනකොට මං ටිකක් ක්‍රීම් පස්සේ එලවන්න ගියේ නැහැ. ඊට පස්සේ ක්‍රීම් එක අර Golden Pearl ඔය ක්‍රීම් හැම එකක්ම පිටකොටුවේ කොහෙද විකුණලා ලංකාවේ ගෝරි තහනම් කරා ඒ කාලේ. එතකොට තමයි අපි දැනගත්තේ මේක මෙහෙම හොඳ නැති එකක් කියලා. ඒතකොට හැබැයි ගොඩක් කල් මම ඒක නවත්තලා.
පස්සේ ආයිත් මම ක්‍රීම් එකක් යූස් කරා. ඒක ගැන තමයි මට මේ රිවිව් එක දෙන්නත් උවමනාව තිබුණේ. මම වැදගත්ම විදිහට අර කියනවාමයි කියලා හිතාගත්තේ ක්‍රීම් එක ගැන. ඔහොම යද්දී 2013 තමයි මම ෆස්ට් ටයිම් ක්‍රීම් එක යූස් කළේ 2013. ඊට පස්සේ මම ලොකු ටයිම් පීරියඩ් එකක් කිසිම ක්‍රීම් එකක් කෙමිකල් එකක් කිසිම දෙයක් යූස් කරේ නැහැ. ඊට පස්සේ ආයෙත් කොවිඩ් එන්න කලින් 2019 විතර මම මේ කියන්න යන ක්‍රීම් එක මම ඇත්තටම ඒ කියන්නේ ආසාවක් ආවා හැමෝම ලස්සනට ඉන්නකොට. ඉතින් අර මම ටිකක් ගැන හිතන එහෙම කෙනෙක් නෙමෙයි. මම ඔහේ අවුව යනවා කුලයක්වත් පාවිච්චි කරන්නේ නැහැ. අන්න එහෙම චරිතයක්. මගේ අක්කිලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න හැමදෙස්සම කියන අවුව යන්න එපා නේ. දවල් 12ට එහෙම යන්න එපා. කළු වෙනවා අතපය බලන්න හැටි ඔහොම කියලා මට එහෙම කියලා තියෙනවා. ඒ දෙන්නම හැමදෙස්සම ඇඩ්වයිස් කරනවා මේ බලන්න හැටි දැම්ම තේරෙන්නේ නැහැ ඕවා. එහෙම කියලා. එතකොට ඇත්තට තේරුමක් නැහැ සහ ඕමනාවකුත් නැහැ. ඇත්තට මෙහෙම බෑංග ගැන හිතන්න තරම්. කොහොම හරි පස්සේ කාලෙකදී මගේ ඉන්ස්ටාග්‍රෑම් එකේ එහෙම මම කන්ටෙන්ට්ස් කරා. ඒ කාලේ දැන් නම් කරන එක නවත්තලා තියෙන්නේ ගොඩක්. එතකොට මට හිතුණා දැන් ටිකක් හිතන්න ඕනේ. අර ඇඟ ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. අර එහෙම කියලා. කොහොම හරි එහෙම යනකොට මම ක්‍රීම් එකක් ගැන ක්‍රීම් එක හොඳ ක්‍රීම් එකක් කිව්කේ මම හරියට හෙව්වා. හොයනකොට මට සාමාන්‍ය හොඳ රිවිව්ස් තිබ්බා. අර රිවිව්ස් කියන්නේ රෙකමෙන්ඩ් කරලා දාපුවට වඩා අර ඒගොල්ලෝ දාන්නේ ඒ කියන්නේ ක්‍රීම් වල දැන් ගාන අය දාන්නේ ඒගොල්ලන්ට එවනම මැසේජස් හොඳයි ගෑවා එහෙම කියලා. අන්න ඒ වගේ රිවිව්ස් බලලා මම ක්‍රීම් එකක් ඕඩර් කරා. ඕඩර් කරා කියන්නේ අර ඒ කොවිඩ් පීරියඩ් එකේ රට වහනවනේ හැමතිස්සෙම. අර රට වහයි මට ඒක ගෙන්න ගන්න බැරි වෙයි කියන බයටම මට තිබ්බ ඕමනාව කොච්චරද කියලා නම් මම ඒක ගිහිල්ලා ඒගොල්ලන්ගේ ගෙදරටම ගිහිල්ලායි ගත්තේ. මං හිතන්නේ ඒක ඒගොල්ලන්ගේ ගෙදර. අනිත් එක තමයි විශේෂයෙන්ම මට කියන්න ඕනේ මේ වීඩියෝ එක කරන්නේ කාගේවත් බිස්නස් එකක් ඩවුන් කරන්නවත් නැත්නම් අපහාස කරන්නවත් එහෙම අදහසකින් නෙවෙයි විශේෂයෙන්ම. මොකද මම ඒ ක්‍රීම් එක තෝරගත්තේ මගේ පර්සනල් කැමැත්තට. මගේ උමනාවට කොච්චර උමනාවක්ද කියලා නම් මේ ක්‍රීම් එක ගන්න මම ඒගොල්ලන්ට ඩෙලිවර් කරන්න එපා මම ඇවිත් ගන්නම් මට ඉක්මනටම ඕනේ කියලා ගෙදරට ගියේ. ගෙදරටම ගියා වනවාසල ස්ටේෂන් එකකින් බහලා ත්‍රිවිල් එකෙන් කියලා තමයි මට ලොකේෂන් එක දැම්මේ. මම දන්නවත් ඇති කියනකොට දැන් මොකද්ද ප්‍රොඩක්ට් එක කියලා. ඉතින් ඒ කාලේ ඒගොල්ලෝ ගොඩාක් කිව්වා මේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේකෙන් හැමඩ මොකුත් වෙන්නේ. මොකද මම ක්‍රීම් එක ගැන ගොඩාක් අහලයි ගත්තේ. මම කවදාවත් බොඩි ලෝෂන් එකක් යූස් කරලා තිබුණේ නැහැ. ඒ නිසා මම හරියට මේක ගෑව මේ ප්‍රශ්න වේද මෙහෙම වේද මෙහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ මිස් ඔය බය නැතුව ගන්න අපි ගැරන්ටි කරනවා ඔන්න ඔහොම වගේ දේවල් කියලා තමයි මම මේ ක්‍රීම් එක ගත්තා. එතකොට ඒක එක පැත්තකින් රෙස්පොන්සිබිලිටි එක මටත් තියෙනවා ඒගොල්ලන්ටත් තියෙනවා. මොකද ඒගොල්ලෝ ප්‍රොඩක්ට් එකක් වෙළඳ පොළට දානවා නම් ඒක ගැන ඒගොල්ලෝ ගැරන්ටි කරන්න ඕනේ. ඒගොල්ලෝ ඒකට එන රිස්ක් එක ගන්න ඕනේ, රෙස්පොන්සිබිලිටි එක ගන්න ඕනේ. එතකොට කොහොම හරි ඒත් මට තමයි ඒකේ ෆෝටෝ ටික දාගන්නේ. මොකද මගේ තනි කැමැත්තටයි මම මේ ක්‍රීම් එක ගත්තා. නැතුව කවුරුත් මට බලෙන් ගන්න කිව්වේ නැහැ. ඊට පස්සේ මම රෙකමෙන්ඩ්ස් බලලා මම තමයි ගිහලා ගත්තේ. හරි මම මේ ක්‍රීම් එක අරගෙන ටික කාලයක් පාවිච්චි කරා. ඒගොල්ලෝ මාසෙකට තමයි කියන්නේ රිසර්ච් ගන්න පුළුවන් මාසයක් යූස් කරාම මම කියන්නේ ඒක පොඩි ජා බෝටල් එකේ එන්නේ කෙනෙක් පොඩි වීදුරු බෝතලයක් එන්නේ ගෝල්ඩ් කලර් මේ මොඩියක් තියෙන නම ගහලා එන්නේ. මම නම කියන්නම් අනිවාර්යයෙන්ම මම නම කියනවා. විශේෂයෙන්ම මම ආයෙත් කියනවා මේක කරන්නේ බිස්නස් එකක් ඩවුන් කරන්නවත් නැතුව කාටවත් අපහාස කරන්නවත් හේතු කරගෙන නෙවෙයි. මගේ හැම සෙන්සිටිව් ස්කින් එකක් කියලා මම දැනගත්තේ ඊට පස්සේ. මොකද මම ක්‍රීම් එකක් යූස් කරලා තිබුණ නැති නිසා මම මේ වීඩියෝ එක දාන්නේ මේ වගේම දෙයක් මගේ යාළුවෙක්ට වෙලා තිබ්බා ඒගොල්ලන්ගෙම. ඒ යාළුවා මට කිව්වා බලන්නකෝ මම මෙහෙම එකක් මගේ කකුලේ ස්කායක දැකලා එන්න මම ළඟින් ආශ්‍රය කරන ළමෙක් නෙවෙයි. ඒ ළමයා මගේ ස්කායක දැකලා තමයි මට කිව්වේ හලෝ මගෙත් මෙහෙම එකක් ආවා. ඔයා ගාපු ක්‍රීම් එක මොකක්ද කියලා. මං කිව්වා මේක දැන් අවුරුදු 4-5ක් විතර වෙනවා ඒක වෙලා. මේකයි ක්‍රීම් එක කියලා. එතකොට ඒ ළමයා කිව්වා ඔය ක්‍රීම් එකම තමයි මං ගෑවේ. මට මොකුත් කියන්න විදියකුත් නැහැ. මමමයි තෝරගෙන ගත්තේ. හැබැයි ඒ වගේම හැම සුදු වුණා. රිසල්ට්ස් තිබ්බා. හැබැයි මේ බෝතලයක් ඉවර වෙන කාල සීමාව වගේ එනකොට මගේ හැම මෙන්න මෙහෙම පැලෙන්න ගත්තා. මෙන්න මේ වගේ කියලා මට ෆොටෝ එකක් එවුවා.
මං කිව්වා ආයෙත් කම්ප්ලේන්ට් කරාද කියලා. මං එයාලගෙන් ඇහුවා කියලා මෙහෙම ඉන්නේ මේ ක්‍රීම් එකද. එතකොට ඒගොල්ලෝ කිසිම රෙස්පොන්ඩ් එකක් තිබුණේ නැහැ කිව්වා ටික දවසක් යනකම්. ඇත්තට මෙහෙම කරන එක හරි වැරදි. මොකද අපි කෙනෙක්ව විශ්වාස කරලා තමයි කෙනෙක්ගෙන් ප්‍රොඩක්ට් එකක් ගන්නෙ. නැත්තම් ඇත්තට මෙහෙම ගන්නෙ නැහැ නේ රිවිව් එකක් බලලා ගන්න. එතකොට මේ මිනිස්සයාට එහෙම අපහසුතාවයට ලක් වුණාම මිනිස්සයාට පොඩි හරි රෙස්පෙක්ට් එකක් තියෙන්න ඕනේ නේද? මොකද කවුරුත් නිකන් ගන්න නැහැ සල්ලි දීලා ගන්න. ඒක ටිකක් ගණන්. කොහොම හරි මම ඒ ක්‍රීම් එක අරගෙන මාසයක් විතර ගියාට පස්සේ හොඳට මොකද මං අත්වල කිසිම තැනක ගෑවේ නැහැ. මට ඕනුනේ කකුල් දෙකෙන්. මොකද මම බයික් පදිනවා ෂෝට්ස් දාගෙන එහෙම යනවා. ඒ නිසා වෙන්නේ නැති ගොඩක්ම මේ කාෆ් එක හරිය. සහ මං ගොඩක් මේ නිකන් ස්ලිපර්ස් දානවා. ඒව හරියට කළු වෙලා තිබ්බා. මට තේරෙන්නේ ඒක අර අවුවට පිච්චිච්ච එකක් තමයි තියෙන්නේ කියලා. කොහොම හරි ඊට පස්සේ මාසයක් විතර යනකොට මං කියන්නේ දෙවෙනි බොටල් එක ඕඩර් කරන්න කාලේ හැදෙනකොට මම මේකේ මගේ කකුලේ තැන් තැන් වල මම මේ කොහෙන් හරි ෆොටෝස් දාන්නම්. ඒ කියන්නේ මං ගාවේ හැම ෆොටෝ එකක්ම තියෙනවා. මගේ කකුලේ තැන් තැන් වල නිකන් අලුහන් වගේ නිකන් සුදු පාටට වගේ ආවා. ආවෙත් තයි එකේ තයිස් වල ආවේ කියන්නේ කලව හරිය කකුලේ ආවා. මං ඇත්තට හිතුවේ අර දැන් අර හැම සුදු වෙනවනේ ඒ නිසා ඒක ඩෙවලොප් වෙනවද දන්නේ නැහැ. මොකද අර ඒ වගේ තමයි මුලින් ආවේ. ඊට පස්සේ කොහොම හරි ටික දවසක් යද්දී ඒක හොඳටම වැඩි වුණා. වැඩි වුණා කියන්නේ ස්ට්‍රෙච් මාක් වගේ හැම එන්න ගත්තා. ඊට පස්සේ එතකොට මම ඒ කාලේ ගොඩක් ඔය මගේ Instagram එකේ හිටපු අය දන්නා මම ඒ කාලේ කන්ටෙන්ට්ස් කරා අර ස්මූතිස් එහෙම මම දැම්මා. මම හිතුවා මම අර මහත් වෙන්න කියලා බීපු නිසා මම මහත් වෙන නිසා හැම ඉරනවාද එහෙම කියලා. කොහොම හරි මම ওই ක්‍රීම් එක ගන්න එක නැවැත්තුවා. මොකද මම වෙනසකට කියලා කරේ ඒක විතරනේ. මම ඒක නැවැත්තුවා. නැවැත්තුවට පස්සේ ඒක එන්න වැඩි වුණා. ඊට පස්සේ මම ඒගොල්ලන්ට මැසේජ් එකක් දැම්මා මම මෙහෙම ක්‍රීම් එකක් මීට කලින් යූස් කරලා නැහැ. මේක මේ ක්‍රීම් එකට එන ප්‍රශ්නයක්ද කියලා. එතකොට දවසක් දෙකක් වගේ ගිහිල්ලා ඒගොල්ලෝ මට රිප්ලයි කරා මේ නෑ මේ අපේ ක්‍රීම් එකට නම් එහෙම ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. මොකද හේතුව මේ මීට කලින් කාටවත් එහෙම වෙලා නැහැ එහෙම කියලා. ඊට පස්සේ කොහොම හරි ටික දවසක් යනකොට මම ඒගොල්ලන්ව කන්ටැක්ට් කරන්න හැදුවා කෝල්ස් ගත්තා. ඒගොල්ලෝ ආන්සර් කරේ නෑ රෙස්පොන්ඩ් එකක් දුන්නෙත් නෑ. මම ඇත්තටම මේ ඊයේ පෙරේද ගිහලා බැලුවා මැසේජස් වල ඒක තියනවාද කියලා. මම එයාලට මැසේජ් කරේ මගේ කලින් account එකකින්. මේක මගේ අලුත් account එක Facebook මට කලින් account එක ගන්න විදිහක් නැති වුණා. ඒ නිසා ඉතින් ඒ මැසේජස් ටික මං ගාව නැහැ. නැත්තම් මට දාන්න දෙනවා. නැත්තම් මේ බොටල්ස් බව මං ගාව තාම තියෙනවා. මම කකුල තිබ්බ විදිහයි ඒක ගාන කාලේ ගියාට පස්සේ කාලේ ඒ ස්කාය කාපු එකයි ඔක්කොම ටික මං ෆොටෝස් දාන්නම් කොහෙන් හරි. එතකොට ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ මගේ හැම අර පැලිලා ලේන්න ඔන්න මෙන්න වගේ කකුල් දෙකේම ආව ලොකු ස්කා එකක්. දෙකේම එකම තැන. ඊට පස්සේ මං ගියා ඩොක්ටර් සුනිල් මෙන්ඩිස් එයා ඉන්නේ රාගම එයා හොඳ ස්කින් වලට මින ඩොක්ටර් කෙනෙක්. මං එයාට ගිහිල්ලා කකුල පෙන්නුව ගමන්ම මං ක්‍රීම් එකක් අරගෙන ගියේ. ඒත් මං ඒක ගිහිල්ලා පෙන්නුව ගමන්ම ඩොක්ටර් මගෙන් ඇහුවේ නැහැ බැන්න. මං ගියේ මගේ අක්කී එක්ක. අපි දෙන්නටම බැන්න. එයා මගේ අක්කී ක්‍රීම් එක පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම දැන් සද්දෙන් බැන්න මේ මොන හරි වයිට්නින් ක්‍රීම් එකක ගෑවද ඒ ගාපු එකට තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒතර මං ක්‍රීම් එක පෙන්නුවේවත් නැහැ. ඊට පස්සේ හොඳට බැන්න ඔය වගේ දේවල් කරන්න එපා හැමෙම කියලා. ඒ බැනලා ඉවරලා ඒ ඩොක්ටර් මට දුන්නා ක්‍රීම් එකක්. ඒක නිකන් පොඩි නිකන් අපි බොන සව් තියෙන්නේ ඒ සව් ඇට වල වගේ පොඩි ඇට තියෙන ස්ක්‍රබ් එකක්. ඒකයි තව ටැබ්ලට් එකකුයි තව ක්‍රීම් එකකුයි දුන්නා. අරගෙන ස්ක්‍රබ් කරලා එයා දීපු දවස් සබන් කැටයක් දුන්නා. ඒවත් ගියත් ෆොටෝස් ඇති මම ඒවත් දාන්නම්. ඒ ඩොක්ටර් දීපු ඒවා. දීලා කිව්වා කිසිම ක්‍රීම් එකක් අවුරුද්දක් වරක් තැනකම් ගන්න එපා. හැම ඩැමේජ් වෙලා තියෙන හොඳටම. තව මාසයක් විතර ක්‍රීම් එක ගෑවනම් ඔලේත් ඇවිල්ලා නතර වෙන්නේ කියලා. ඊට පස්සේ මම අන්තිමට තීරුම් ගත්තේ එන්නේ ඒකේ තනිකර වැරද්ද තියෙන්නේ මගේ. මොකද මම මගේ ස්කින් එක ගැන දන්නේ නැතුව තමයි මම ඒක ගන්න නැත්තේ කියලා මම එහෙම හිතාගත්තා. ඒ වුණත් ඒ ප්‍රොඩක්ට් එක කරන අයට තියෙන රෙස්පොන්සිබිලිටි සහ මගේ වගේ ස්කින් එක කියන්නේ සෙන්සිටිව් කෙනෙක් දන්නේ නැතුව ඔය එක කිසිම බ්ලීචින් කියන්නේ වයිට්නින් ක්‍රීම් කොහෙවත් බ්ලීචින් ක්‍රීම් කියලා විකුණන්නේ නැහැ.
කිසිම වයිට්නින් ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න එපා. ඕගොල්ලෝ මේ කියන්නේ කවුරු හරි මේක බලනවා නම් වයිට්නින් ක්‍රීම් එකක් දන්නේ නැතුව නම් යූස් කරන්න එපා. දැනගෙන වුණත් තමන්ගේ හැම සෙන්සිටිව්ද නැද්ද කියලා බලලා යූස් කරන්න. මොකද දැන් ඕන තරම් තැන් තියෙනවා ඒවා බලාගන්න. එහෙම බලලා යූස් කරන්න. මොකද එහෙම නැතුව නම් කිසිම ක්‍රීම් එකක් යූස් කරන්න එපා. මම මගේ ස්කා එකක් දාන්නම් අනිවාර්යෙන්. ඉතින් මට අර කියන්නේ මම ක්‍රීම් එකේ නම කියන්න. ඔයගොල්ලෝ දන්නවා ඇති ඒක ගොඩාක් අය ගන්නවා. ගොඩාක් නළුනිලි පවා ගන්නවා ක්‍රීම් එක. සහ මම දන්න අයටත් මම කිව්වා. මොකද මගේ හැම කියන්නේ බ්‍රයිට් වුණා. මම දන්න අයට කිව්වා මේ ක්‍රීම් එක හොඳයි කියලා. ඒ කාලේ මම ගාලා අර මට රිසල්ට්ස් තියෙන කාලේ මම කිව්වා මේ ක්‍රීම් එක හොඳයි ගාලා බලන්න. එහෙම කියලා. ඊට පස්සේ මගේ ස්කා එක එනකොට ඒ කියපු දෙතුන් දෙනෙක් අරගෙනත් තිබ්බා. මම ඊට පස්සේ ගියා මගේ මෙහෙම ස්කා එකක් ආවා. මට වුණාට ඔයගලන්ට කොහොම වෙයිද නවත්තනවද නැද්ද කියන එක බලන්න. හැබැයි මට අප්නේසයි මං කියන්නේ මට මෙහෙම එකක් ආවා කියලා මං කිව්වා. මොකද මං හොඳ කාලෙදි ගන්න කිව්වා වගේම කියන්නේ මට අවුල් වෙච්ච වෙලාවේ මං ඒක කියන්න එපා. අර කට වහන් ඉන්න බෑනේ. ඊට පස්සේ කොහොම හරි තව අක්කා කෙනෙක් මට කිව්වා මට නම් ප්‍රශ්නයක් වුණ නැහැ කියලා. හැබැයි එයා බාහිර ක්‍රීම් එක නැවතුවා. එයාට ඇත්තටම ප්‍රශ්නයක් වෙලා තිබුණ නැහැ. ඒක සමහර විට මගේ හැමේ ප්‍රශ්නයක් වෙන්නේ නැති කියලා තමයි මම හිතුවේ. ඒක කොහොම වුණත් ඒ ක්‍රීම් එක කොස්මොබයි ඩීල් කියලා කරන්නේ එක ගර්ල් කෙනෙක්. එයාට කියන්නේ එයාට ඉන්සල්ට් කරවත් එයාට ප්‍රශ්නයක් වෙන්න නෙමෙයි මම මේ වීඩියෝ එක කරන්නේ. මේන්ලි මම මේ වීඩියෝ කරන්නේ ඒක නිසා නෙවෙයි. තමන් ස්කින් එක දන්නේ නැතුව තමන්ගේ ස්කින් එක ගැන කිසිම අයිඩියා එකක් නැතුව කිසිම ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න එපා. ඒකයි මම මගේ ස්කා එක දාන්නම්. මොකද ඒ ස්කා එක මං හිතන්නේ නැහැ ලේස කරලා හදනකම් ඒ ස්කා එක ඩැමේජ් එක යයි කියලා කකුලේ තියෙන. ඒක දැන් නම් මට ගානක් නැහැ. මොකද හේතුව දැන් කල් ගිහින් නැත්නම් මුල් කාලේ මම අඩුම ගාන ෆොටෝ එකක්වත් දැම්මේ නැහැ කකුල් පේන්න. මට හෙන එක වියර්ඩ් වගේ කියන්නේ දකින්න මනුස්ස එහෙම හිතන්නේ නැහැනේ. ඊට පස්සේ අනික ඒගොල්ලෝ මට කිව්වා ඔයා මේ මහත් වෙනකොට ආපු ස්ට්‍රෙච් මාර්ක් එකක් වෙන්නේ නැති කියලා එදා මම මැසේජ් කරපු වෙලාවේ ඒ කාලේ මම ගොඩක් කෙට්ටුයි. මම මුලින් ඉඳන් දන්න මගේ මම මේ වීඩියෝස් බලලා මාව දන්න අය දන්නවා මම ගොඩක් කෙට්ටුයි ඒ කාලේ. මම රටේ ඉන්න ආවෙලා දැන් අවුරුදු 2ක් කගේ ඉඳන් මහත නැත්තම් මම ගොඩක් කෙට්ටුයි. මම මේ හරිය දාන්නම් මම ෆොටෝ එකක් මම ওই ක්‍රීම් එක ගත්ත කාලේ. දැන් මම ගොඩක් මහතයි. ඒ වුණාට මගේ කිසිම තැනක ස්ට්‍රෙච් මාර්ක් නම් ආවේ නැහැ. එහෙම මහත් වෙනකොට එනවා නම් මගේ මුළු ඇඟ පුරාම ස්ට්‍රෙච් මාර්ක්ස් එන්න ඕනේ. මොකද මම ගොඩක් මහත් වුණා. මූණ වල ඉඳන්ම ගොඩක් මහත් වුණා. ඉතින් මට කියන්න ඕනේ ක්‍රීම් එකක් ගන්නකොට බලන්න අනික ක්‍රීම් විකුණන අය තමන්ගේ ප්‍රොඩක්ට් එක ගැන රෙස්පොන්සිබිලිටි එකක් ගන්න බැරි නම් මිනිස්සුන්ට ඒ දේවල් විකුණන්න එපා. අනික මං තව එක්කෙනෙක්ගෙන් වයිටන් ක්‍රීම් එකක් ගැන ඒ කියන්නේ වයිටන් ක්‍රීම් එකක් නෙමෙයි යාගෙන මං තවත් පොඩි ගෑනු ළමෙක් ඒ ක්‍රීම් එක කරන එක්කෙනාගෙන් මම කියලා හෝ මේ මට මොකද මේ කියන්නේ මට මේ ස්කා එක යවා ගන්න පුළුවන්ද කියලා බලන්න තව ක්‍රීම් කරන එක්කෙනෙක්ගෙන් ඒත් ලංකාවේ ගෑනු ළමෙක් හොඳ ප්‍රසිද්ධ ගෑනු ළමෙක් මං ඒ ළමයාගෙනුත් ඇහුවා. මං එයාගේ නම මෙන්ෂන් කරන්න යන්නේ නැහැ මොකද ඒ ළමයා මට කිරිම කිව්වා. මම ඒ ළමයාගෙන් අහුවා නංගි මම මේක ඔයාගේ ප්‍රොඩක්ට් එක යූස් කරොත් මට මේ ස්කා එක ප්‍රශ්නයක් වෙයිද? මට මෙහෙම මේ ඩැමේජ් වෙච්ච ස්කා එකක් තියෙනවා කියලා. ඒ නංගි කෙලින්ම කිව්වා මට නම් ඒක ගැන අයිඩියා එකක් නැහැ. ඒක නම් මට කියන්න බෑ කියලා. එතන එයා ජෙනුයින් ඒ වුණත් එයා විකුණන ප්‍රොඩක්ට් එක ගැන එහෙම අයිඩියා එකක් නැහැ කියන්නේ ආයේ ප්‍රොඩක්ට් එක ගැන දැනගෙන නෙමෙයි ඒක සෙල් කරන්නේ. මම නම් දන්න විදිහට. ඒ නිසා මං ඒකයි මේ විදිහට ඒකේ නම කිව්වේ. මොකද නොදන්න ළමයි ගොඩාක් අරගෙන ප්‍රශ්න දාගෙන තියෙනවා. ස්කින් එකක් රිකවර් කරන්න හරි අමාරුයි. ඒක ලේස කරන්න ඔන්න සල්ලි තියෙන හැම කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. දැන් මෙහි නම් මේ රටවල නම් ඒව සාමාන්‍ය දේවල්. එහෙම කරන එක ප්‍රශ්නයක් නැහැ. උනට ලංකාවේ ලොකු මුදලක් යනවා ඒ දේවල් වලට. මට පර්සනලි මැසේජ් ඇවිල්ලා තියෙනවා මගේ මේ ස්කා එක සමහර තැන්වල දැකපු අය අහලා මං කියලා තියෙනවා මෙහෙකට කියලා. මොකද මට බොරුවක් කියන කිසිම උවමනාවක් නැහැ. සහ මට කියන්න ඕනේ මම මේ මෑතකදී ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න ගත්තා. ඒ යූස් කරන්න ගත්ත නම් හොඳට හොයලා බලලා ඒක ආයුර්වේද ප්‍රොඩක්ට් එකක්. ඒක මම දැක්කේ YouTube වීඩියෝ එකක දාලා තියෙන ගර්ල් කෙනෙක් මෙහෙම
ඩැමේජ් වෙච්ච අයට පාවිච්චි කරන්න හොඳයි එහෙම කියලා. ඒ නිසා තමයි මම මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න ගත්තේ. ඒක මුකුත් අර ස්කින් වයිට් වෙන එහෙම එකක් නම් නෙවෙයි. ඒක ගැන මං කියන්න කල් මදි තාම. මොකද මම ඒක පාවිච්චි කරනනම් පොඩි කාල සීමාවයි. මම ඒක ගැනත් වීඩියෝ එකක් වෙනම කරනවා. ඔයගොල්ලෝ දිගටම බලන් ඉන්න. මම මගේ පෞද්ගලික ඇත්ත අත්දැකීම තමයි මේ කියන්නේ. මොකද ඇත්තටම මට වෙච්ච ප්‍රශ්න මන් දන්න නිසා මම කාටවත් ඒ ගැන බොරු නම් කියන්නේ ගන්න සුදු වෙනවා හොඳයි එහෙම නම් කියන්නේ නැහැ. මොකද මට වෙච්ච ප්‍රශ්නේ ඒක මාර මානසික වදයක්. දැන් නම් ප්‍රශ්නයක් නෑ. දැන් නම් ඒකට ගාණක් නෑ. දැන් නම් කොහොම හරි මම අර දැන් යූස් කරන ප්‍රොඩක්ට් එක ගැන නම මම කියන්න ඒක ප්‍රශ්නයක් නැහැ. එයාලා ලංකාවේ ආයුර්වේද ප්‍රොඩක්ට් එකක්. ඒක ගන්න ගොඩාක් අය ඉන්නවා. ඒක ගොඩක් අය ගන්නවා. මාත් දැකලා තමයි ගත්තේ. මම ලංකාවෙන් මගේ යාළුවෙක් එද්දි ගෙන්න ගත්තේ. ඒගොල්ලොන්ගේ ක්‍රීම් එක කියන්නේ හොඳ හර්බල් සුවඳක් තියෙනවා. ඒක හොඳ හර්බල් කියලා තේරෙනවා පාවිච්චි කරද්දී. අනික ඇත්තටම එකපාරට ඩෝන් ගාලා සුදු වෙන්නවත් එහෙම දෙයක් නම් වෙන්නේ නැහැ. එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. අනික මම මේ ක්‍රීම් එක ගෙන්න ගන්න ලොකුම හේතුව උනේ මේ පාර මෙහෙ ටිකක් සීතල රස්නේ කාලේ ඉක්මනට වෙනස් වුණා. ඩුබායි ඉන්න අය දන්නවා. මේ පාර ටිකක් රස්නේ වැඩි. මගේ හැම කවදාවත් නැතද මම අවුරුදු 4ක් විතර කිට්ටු වෙනවා මෙහෙට ඇවිත් මගේ මුනේ එහෙම හැම ගියේ නැහැ. දැන් ගොඩක් හැම යනවා. මම දන්නේ ඇයි කියලා. මෙන්න මේ ඒරියාස් ඔක්කොම වගේ හැම ගිහින් තිබුණේ. දැන් නම් නැහැ. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම ඒගොල්ලොන්ගේ ක්‍රීම් එක ගන්න කලින් ඒගොල්ලන්ගේ නොතේවා. දැන් මොකද මම කිසිම ප්‍රොඩක්ට් එකක් ගන්නෙ නැහැ. මගේ මේ හැමේ ස්කයි එක ගැන කියන්නේ නැතුව. මොකද මම බයයි. කකුලේ ආවගෙන ඉන්නේ මොනේ කොහෙද ආවොත්. නිසා ඔයගොල්ලන්ගෙන් හැම මෙහෙම ඩැමේජ් එකක් තියෙනවා. මගේ හැම මේ වගේ ඔයගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක ගාවන්න ප්‍රශ්නයක් වෙයි කියලා. එයා නම් ගැරන්ට් කරලා කිව්වා ඔයා බය නැතුව ගන්න මේ සබේ ප්‍රොඩක්ට් එකෙන් ඔයාලට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේක බ්ලීචිං දාපු එකක් නෙමෙයි. මේකෙන් වයිට්නින් එක පාට වයිට් වෙන්නේ නැහැ. හැම බය නැතුව ගන්න. මේක ආයුර්වේද එකක්. බය නැතුව ගන්න. එහෙම කියලා. ඉතින් මම එයාට කිව්වා මම ගන්නවා. හැබැයි මට වැරදි විදිහට ඒක ප්‍රශ්නයක් වුණත් මම ඒකත් දානවා. මොකද මේ තව කට්ටිය අරගෙන ප්‍රශ්න වෙයිනේ නැත්තම්. මම කියලාමයි ගත්තේ. හැබැයි අදටත් මට ප්‍රශ්නයක් වුණා. දැන් මාසිකට කිට්ටු වෙන්න නා ඒගොල්ලන්ගේ ක්‍රීම් එක ගාලා මගේ හැම යන එකක් නතර වුණා. හැමේ වේරෙන ගතියක් නතර වුණා. ඇත්තට මේ ප්‍රොඩක්ට් එක මාර හොඳයි. ඊට වඩා මට කියන්න ඕනේ ඒගොල්ලන්ගේ සෝප් එක. මන් දන්නේ මගේ මේ දැන් 3 වෙනි සෝප් එක යන්නේ. කවුරු හරි ඒ වගේ සෝප් එකක් හොයනවා නම් කියන්නේ හොඳ ස්කින් එකට හොඳ සෝප් එකක් හොයනවා නම් මම කියනවා ඔයගොල්ලෝ ඒ සෝප් එක try කරලා බලන්න. ඒගොල්ලන්ගේ මගේ සෝප් එකක් දාන්නම් ෆොටෝ එකක්. ඒ සෝප් එක ළමයි මට කියන්න තේරෙන්නේ නැහැ. මාර නිකන් මැජික් එකක් වගේ. ඒ කියන්නේ one time මේක යූස් කරාම මේකේ වෙනස තේරෙනවා. ඉච්චිදට ඒ සෝප් එක මාරම විදිහට වැඩ කරනවා. මගේ මල්ලිගේ මූණේ තිබුණා පොඩි පිම්පල්ස් වගේ. යට අවුරුදු 17යි තාම. ඉතින් මම හිතන්නේ වයසට එනේවද මන් දන්නේ නැහැ. රස්තට එනේවද මන් දන්නේ නැහැ. ආවා ගොඩක්. ඒ කියන්නේ අර නිකන් අර කහ පාටට ආව ටිකක් සැරට එන පිම්පල්ස් ද කොහෙද? මම එකමද කිව්වා ඔයා මේක මම යූස් කරන මේ එකම යූස් කරලා බලන්න මේක හරියයි ගොඩක් කියලා. ඇත්තටම යාගේ මූණේ කිසිම පිම්පල් එකක් නැති වෙන තරමටම ආව දවස් 4ක් විතර ගෑවේ. දැන් එයාත් ඒක යූස් කරනවා. දැන් මගේ ගත්ත සෝප් ඔක්කොම ඉවරයි. දැන් මම ඒකයි ගෙන්න ගන්න ඕනේ. ඉතින් මට අර ඒක ගැන හොඳ රිසල්ට්ස් එකක්. يعني හොඳ රිසල්ට්ස් තියෙනවා ඒකෙන් මට. ඒ සෝප් එක මට ක්‍රීම් එක ගැන තාම මට එහෙම කියන්න ලොකුවට බෑ. මොකද මම මේ ක්‍රීම් එක දිගට මට පාවිච්චි කරගන්නත් බැරි වුණා. හැබැයි ඒ සෝප් එක ඇත්තටම මාරු. මොකද මම මගේ අම්මිටත් දුන්නා. මගේ අම්මි කිසිම ප්‍රොඩක්ට් එකක් යූස් කරපු කෙනෙක් නෙවෙයි. අම්මා මටත් කිව්වේ දුව එකපාරම ආවිච්චි කරාම ලොකු වෙනසක් තියෙනවා. ඒක මාරයින කියලා. ඒ කියන්නේ අපි ක්ලෙන්ස් කරලා ටෝන කරලා ඔක්කොම කරලා ගන්න එක එකපාරම ගොඩක් කියන්නේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඇත්තටම මම දැන් පාවිච්චි කරනවා මාසයක්. ඒ මාසෙට මම මූණ හොදපු හැම වෙලාවෙම මේකෙන් විතරයි කරේ. අනික මේ අර චූටි බිබිලි එහෙම තියෙනවා නම් අත්වල ඒ වගේ ඒවට පවා ඒක මාර විදිහට වැඩ කරනවා.
ඉතින් ඒගොල්ලොන්ට නම් ඇත්තටම මම තැන්ක්ස් කරනවා. මොකද ඒ ක්‍රීම් එක සෝරි ඒ සෝප් එක ඇත්තටම ගොඩක් හොඳ එකක්. ඒක අනික හර්බල් එකක් බය නැතුව ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. මම ඇත්තට මේක රෙකමන්ඩ් කරනවා. ඒගොල්ලන්ගේ පේජ් එකේ විස්තරත් මම දාන්නම්. ඔයගොල්ලෝ ආයුර්වේද මොන හරි හොයන අය ඉන්නවා නම් ඒගොල්ලන්ගෙන් ඔයගොල්ලෝ අරගන්න බලු. ඇත්තට මේගොල්ලෝ හොඳට ගැරන්ටි කරනවා. අනික රිප්ලයි කරනවා මැසේජස් වලට. එහෙම ගොඩක් පරක්කු වෙන්නේ නැහැ. අපිට කතා කරලා ඕන දෙයක් අහගන්නත් පුළුවන්. ඒකත් මම ගත්තේ මට ඉක්මනට ඕනේ කියලා මම පික්නි ෆ්ලෑෂ් එකක් දාලා තමයි ගෙන්න ගත්තේ. නැතුව මම ඩිලිවර් කරන්නකම්වත් හිටියේ නැහැ. මොකද මගේ යාළුවා එන්න කියන්නේ ආයෙනම කියවක දවසට කලින් එයාට එන්න වට් වෙලා එහෙම ප්‍රශ්නයක් වුණා. ඉතින් මමයි ඒකත් ගත්තේ මගේ වුණාවටම. ඇත්තටම මේක හොඳ ප්‍රොඩක්ට් එකක්. ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඒක මම 100% රෙකමන්ඩ් කරනවා. ආයුර්වේද දෙයක් හොයනවා නම් ඒක පාවිච්චි කරන්න. මම කියන්නේ ස්කින් වලට යූස් කරන දෙයක් හොයනවා නම් ඒක පාවිච්චි කරන්න. ඒක ඇත්තටම හොඳයි. ඉතින් මට කියන්න ඕනේ ඒක මම ඔයගලන්ට කියන්නේ නොදැන නම් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න එපා. කිසිම කෙනෙක් කිසිම වයසක කෙනෙක් නොදැන කිසිම ක්‍රීම් එකක් පාවිච්චි කරන්න එපා. මම මේ දවස්වල මම කියන්නේ ඩුබායි ඉන්න හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් ගෑන ළමයිට අහන කෙනාට තියෙනවා කොණ්ඩේ යන ප්‍රශ්න. ඉතින් මම කොණ්ඩෙටයි නේල්ස් වලටයි මේ තියෙන මගේ ඇත්ත නේල්ස් ඒවටයි මේ වුණා දැන් ගොඩක් ඩැමේජ් වෙලා මේ ඒවට මම ටැබ්ලට් එකක් ගත්ත. ඒක සප්ලිමන්ට් එකක්. මම ඒක ගැන ඔයගලන්ට අප්ඩේට් එකක් දෙන්නම්. ඒක ගැන මට හරියටම රිවිව් එකක් දෙන්න පුළුවන් වෙච්ච දවසට. මම කියන්නේ මාස 3කින් විතර තමයි ඒකේ රිසල්ට්ස් බලන්න පුළුවන්. මම ඒක ගැනත් ඔයගලන්ට අප්ඩේට් එකක් දෙන්නම්. ඒකත් මට ඇත්තටම වැඩ කරනවා කියලා තේරෙනවා. මොකද මම කොණ්ඩේ යන එක නතර වුණා. නියපොතු වැවෙනවා. ඒක ස්කින් කියලා තියෙනවා. නට ස්කින් එකට නම් එහෙම ලොකු චේන්ජ් එකක් දැනෙන්නේ නැහැ. මම ඔයගලන්ට හරියටම ඒක ගැන රිවිව් එකක් දෙන්නම් මේ වගේම වීඩියෝ එකකින්. ඉතින් මේ වීඩියෝ එක බලපු මේ සම්බන්ධ දේවල් මගෙන් අහපු අයට තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් අහපු අයට වඩා ගොඩක් ප්‍රමාණයක් වීඩියෝ එක බලලා තිබුණා. ඒ හැමෝටම thank you. මේකේ මොන හරි දෙයක් ඔයගලන්ට ගන්න තියෙනවා නම් ඒක තමයි මම ඇත්තටම hope කරන් හිටියේ. ඉතින් මගේ වීඩියෝ එක බලපු හැමෝටම thank you. ආයෙමත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු. Bye.